හායි කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අපි අද කුඹුර බලන්න ආවා. මේ තියෙන අපේ කුඹුර. ඉතින් මාත් අද අයියා එක්ක ආවා කුඹුර බලන්න. අපි අද පොහොර ගහන්න තමයි ආවේ. මොකද අර බණ්ඩිපුල් ඔන්න මොකද්ද කියනවනේ. ඉතින් ඒකට දවස් 45ක් 50ක් අතර මේ පොහොර ගහන්න ඕන. ඉතින් බලන්න ඉතින් දැන් 4ක් පහ වෙලා ඒ වුණාට තාම අවුව සැරයි. ඉතින් අයියා වටේම බලාගෙන එනවා. ඉතින් බලමු දවසේ මොකද්ද වෙන්නේ කියලා. මම ඒ බැලුවා ඒ පොර මේව නැති කියලා බං. මොනවාද? රතු ඒවද? කලවම් කරේ නැද්ද? කලවම් කරේ නැද්ද ඔයා? කලවම් කරේ නැද්ද? තුනිය අපි ගහලා දාන්නේ මම තුනියටත් ගන්න ඕනේ. අයියා ඉතින් පොහොර එකක් දාගෙන යනවා පහලින් පටන් ගන්නවා කියලා. හරි ඉතින් කීයට ගෙදර යන්න වෙයිද දන්නේ නැහැ. ගහලා ඉවර වෙනකම් ඉතින් මටත් ඉන්න වෙනවා. මාත් හරි ආසයි මේ කුඹුරට බහැලා ඔයගේ වැඩ කරන්න. ඒ වුණාට බෑ ඉතින්. මං ඉතින් කුඹුරට ඇවිල්ලා අයියා මගදී මට මේකක් කඩෙන් අරන් දුන්නා. ඉතින් මං ඒක කක්කා අයියා වැඩ කරන දිහා බලාගෙන ඉන්නවා. කුඹුරට වහින්නත් බෑනේ. මං ඉන්න තාත්තා එක්ක ඉතින් කුඹුර මැදට යන්න බෑ. මොකද සත්තු අර එහෙම ඉන්න පුළුවන්. පේනවනේ අවුවේ සැර. මේක දිගේ වතුර පාරක් යනවා. තනකොළ වැවිලා ළමයි පේන්නේ නැහැ. අනේ මන්දා මේ කුඹුර වලට ලෙඩක් හැදිලා කහ වෙලා හොඳට හැදිලා නැහැ නිකන් අර මැරිලා වගේ ගිහිල්ලා. මොකක් හරි ලෙඩක් වෙන්න ඕනේ. අපේ කෑල්ලේ මේ සමහරක් ලියෙදි තියෙනවා අපිට මේ කහ වෙලා වගේ. සමහරක් ඒවා නම් ඇත්ත මේ කෑල්ල නම් මේ හොඳයි. කහ වෙලා නැහැ. කුඹුර ඉතින් හොඳට කරගන්න එපායි. මොකද අපි වියදම් කරපු ගාණක් තියාගෙන තවත් ගාණක් හොයාගන්න අපි කුඹුරක් හදන්නේ. බලමු ඉතින්. දැන් අදත් පොර ගහනවානේ. හරියයිද කියලා බලමු. මාත් ඉතින් කුඹුරට ඇවිල්ලා අයියා එනකම් බලාගෙන ඉන්නවා. පොහොර ගහලා නම් ඉවරයි. මේ නියරක් කඩන් ගිහිල්ලා මේ මේක හදනවා. ඉතින් මම ළඟ ගෙදරකින් උදැල්ලක් ගෙනල්ලා දුන්නා නියර හදන්න. මොකද අපි දෙන්න කුඹුරට ආවට මොකද උදැල්ලක්වත් උස්සගෙන ආවේ නැහැ. අයියා පව් ඇත්තටම පේනවද දන්නේ නැහැ. දැන් නම් ළමයි මේ අවුසලත් අඩු වෙලා තියෙන්නේ. අයියා ආපු ගමන් අපිට ගෙදර යන්න පුළුවන්. අයියා ඉතින් එන ගමන් මට මේකකුත් අරන් දුන්නා කකා ඔයා වාඩි වෙලා ඉන්න. එන්න එපා කුඹුරට කියලා. කියලා එකන් ආවෙත් එන්න එපා. පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න කියලා. ඉතින් මං කුඹුරේ නියරකට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. කුඹුර කරන එක ලේසි නැහැ. ඕන්න ඉතින් කුඹුරේ එක නියරක් කඩාගෙන ගිහිල්ලා දැන් ඒක අයියා හදනවා. දැන් ඉතින් අපි ඒක හදන ගමන් තමයි ඉන්නේ. වතුර පාර ඔක්කොම එතනින් යන නිසා තමයි මේක කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. මේක හදපු ගමන් ඉතින් අපිට ගෙදර යන්න පුළුවන්.
අයියා මඩ නාලා ඉන්නේ පව්. මොනව කරන්නද ඉතින්? ජීවිතේ ගැට ගහගන්න මේව කරන්නම වෙනවා. I'm going under and I feel this time there's no one to save me.